Good morning guys. Welcome back to my YouTube channel. දැන් වෙලාව 8ට විතර ඇති උදේ 8ට විතර ඇති. මම දැන් ලැහැස්ති වෙලා ඉන්නේ ස්ලිම් එකේ අවුරුදු උත්සවයට යන්න. ඒක තියෙන්නේ මාතර. ඉතින් මගේ ඒ අවුරුදු උත්සවයේ පටන් ගද්දිම වගේ පොඩි මගේ විතරක් නෙමෙයි ගෲප් එකක ඩාන්සින් පර්ෆෝමන්ස් එකක් තියෙනවා. මම ඒකට චුට්ටක් ප්‍රැක්ටිස් කරා. but I'm so excited. මම ඊට කලින් එහෙම අර ඉස්කෝලේ යන කාලේ නම් එහෙම ඩාන්ස් කරලා තියෙනවා. ඒ එකක දෙකක වගේ. ඒ හින්දා චුට්ටක් excited. අමතක වේද දන්නෙත් නැහැ. but okay. මේ තියෙන්නේ මගේ outfit එක guys. ඉතින් මගේ මේ අවුට්ෆිට් එකේ තව වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඔයගොල්ලෝ මතක ඇතිව මගේ මේ අවුට්ෆිට් එක මට ලස්සනයිද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම යද්දි කැම්පස් එකේ යන ගමන් ඔයගොල්ලෝව හම් වෙන්නම්. එතකම් බයි. ඉතින් අපි ඉන්න හොස්ටල් එකේ ඉඳලා චුට්ටක් දුර ආවහම තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක. ඔය පල්ලෙහාම තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ගයිස් මං හිතාගෙන ඉන්නවා මගේ ඊළඟ වීඩියෝ එක විදිහට ඔයගොල්ලන්ට අරගෙන එන්න අපේ කැම්පස් එකේ ලස්සනම ප්ලේසස් 10ක් තෝරලා ඒ 10 මට අනුව ඒ වගේ ලස්සන රේට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඒ වගේ වීඩියෝ එකකට මට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා අපේ කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් නම් අපේ කැම්පස් එකේ තියෙන ලස්සනම ප්ලේසස් 10ක් මට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මම ඒව බලලා ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. next week වල ඉලෙක්ෂන් එක තියෙන නිසා අපිට කැම්පස් එකේ මේ දවස්වල නිවාඩු දීලා තමයි තියෙන්නේ. ඒක තමයි කැම්පස් එකේ කිසිම ළමයෙක් මේ පේන්න නැත්තේ. ඒගොල්ලෝ හැමෝම ගෙවල් වල ගිහිල්ලා මට යන්න බැරි වුණේ මේ අවුරුදු උත්සවයට යන්න තියෙන නිසා. ඉතින් මම ටිකක් කල් දැම්මා ගෙදර යන එක. ගයිස් මට තාම හිතා ගන්න බෑ අපේ කැම්පස් එකේ ලස්සනම ප්ලේසස් 10 මොනවද කියලා. මොකද කැම්පස් එකේ හැමතැනක්ම වගේ හරිම ලස්සනයි. ඒත් මම try කරනවා ලස්සනම ප්ලේසස් 10ක් තෝරගන්න. ඉතින් මම හිතනවා ඔයා අපේ කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් නම් මට ඒකට උදව් කරයි කියලා. දැන් මම ඉන්නේ කැම්පස් එකේ ඉස්සරහා තියෙන බස් හෝල්ඩ් එකේ. බස් එකක් එනකන් තමයි දැන් ඉන්නේ. බස් එක ඇවිල්ලා මම ටවුන් එකට ගියා. ඊට පස්සේ එතන ඉඳන් චුට්ට දුරක් යන්න තියෙන නිසා මම වීල් එකක අවුරුදු උත්සවයේ තියෙන තැනට ආවා. ඉතින් මං එනකොට නම් වැඩි කට්ටිය හිටියේ නැහැ. ඒ වුණාට සරසලා ඒ ඔක්කොම ලැහැස්ති කරලා තමයි තිබ්බේ. ඒ වගේම අද දවසේ නිල මාධ්‍ය සහකරු විදියට ඉදිරිපත් වෙන සිරස TV ආයතනයේ සමාජිකයෙකුට අපි ආරාධනා කරනවා පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාව සමග එකතු වෙන විදියට. ඉතින් අද දවස් පුරාම මාධ්‍ය සහකරු විදියට සිරස ලන්ච් ටයිම් TV සහ සිරස TV ආයතනය අපිත් එක්ක අත්වල සැඳ ගන්නවා. මේ ඔබ එකතු වෙලා ඉන්නේ ස්ලිම් මාතොට අවුරුදු උදානය 2025 සමගින් 2025 මයි මාස 3 වෙනිදා අද දවසේ දවස් පුරා ඔබට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්, අත්වල බැඳ ගන්න පුළුවන්, දවස් පුරා විනෝද වෙන්න පුළුවන්, ජන ක්‍රීඩා රැසක්
ශ්‍රී මාතර උල්ග්‍රාණය 2025 ඒ වගේම අපි තරවන හොඳ අපුඩි ඉතින් අවුරුදු ක්‍රීඩා රසක් මේ අවුරුදු උත්සවයේ තිබ්බා. මමත් ගොඩක් ඒවට සහභාගී වුණා. ඒ වගේම තමයි සිරස ටීවී එකෙන් මාධ්‍ය සහයෝගය ලබා දෙන්න ඇවිල්ලා හිටියා. ඉතින් ඕගොල්ලන්ට මේ ස්ලිම් 2025 අවුරුදු උත්සවයේ සිරස ටීවී එකෙනුත් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. Come on, Maja, come on. Satish, kapan boy? Gila beri deh, masih okolo katanya jangan nih, gila pulang mau ke? Oh, Bahasa kapan? Bahasa kapan? Ada video bete. Ada video bete. Eh, okolo katanya jangan nih, pasti gila pulang. Kapan? Eh, ada video kan dikate. Andar, ya kan tangan nih. Jangan jadi sih. ඉතින් මේ ඉන්නේ මට මේ අවුරුද්දෙන් හම්බුණු හොඳ යාළුවෙක්. ඉතින් මම එයාව ආදරෙන් මතක් කරනවා. එයා ඉතින් මගෙත් එක්ක හැම තරගයකටම යන්න ආවේ මෙයා තමයි. ඉතින් මේ තියෙන්නේ මගේ චූටි ගිෆ්ට් එක. අපි කඹ ඇඳලා අපේ ටීම් එක තමයි වින් කරේ. ඉතින් guys මම ආයෙත් ආවා කැම්පස් එකට හොස්ටල් එකට යන්න. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් මම ඕගොල්ලන්ට කලින් කිව්වා වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් මම ඕගොල්ලෝව හම්බෙන්නම්.